හලෝ ආයිබෝන් සුබ දවසක්. අපි මේ ඉතාලියේ ඉන්නේ විශේෂ තැනක. මොකද මේ බලන්න මේ අයියා කෙනෙක් හම්බුණා. මෙයා ගොඩාක් ලොකු කතාවක් කිව්වා. රුමේනියාවේ ඉඳලා එයා මේ ඉතාමත්ම ළඟදී තමයි ඉතාලියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ විශේෂයෙන්ම කරන්න හිතුනේ මොකද පහුගිය දවස්වල මම වීඩියෝ කීපයක් කරුවා මේ සයිප්‍රස් ඉඳලා ආපු අය එක්ක. සයිප්‍රස් ඉඳලා ආපු විශේෂයෙන්ම ගෑනු අයත් එක්ක යාලා ගොඩක් කිව්වා එයාලට බොහෝ කරදර වුණා. ඉතාලියේ ඉන්න පරණායකෙන් එයාලට උදව් කෙරුවේ නැහැ. උදව් කෙරුවොත් උදව් කෙරුවේ විශේෂයෙන්ම ලිංගික අල්ලසිල්ලනවා. ඒ වගේ කතා ගොඩක් කිව්වා. ඉතින් එයාලා කියන්නේ ඇත්තද බොරුද කියන එක හරියට දන්නේ නැහැ. නමුත් මෙයාගෙන් මෙයා කියන කතාව අනුව නම් ඉතාලියේ ඉන්න පරණායක ගොඩාක් හොඳයි. මාර විදියට මෙයාට උදව් කරලා තියෙනවා. ඉතින් අපි මේ කතාව පොඩ්ඩක් මෙයාගෙන් අහලා බලමු. ඉතින් මේ ආයිබෝන් රුමේනියාවේ කොච්චර කල් හිටියද ලංකාවේ ඉඳලා ඉන්න? මාස 8ක් හිටියා. රුමේනියාවට ආවේ කොහොමද? රුමේනියාවට ආවේ මං ටිකට් එකක් දාගෙන යාළුවෙක්ගේ මාර්ගෙන් මෙහෙට ආවේ. ඒ කියන්නේ රුමේනියාවට සල්ලි කීයක් දීලාද ආවේ? ලක්ෂ 15ක් විතර වගේ ගියා මට රුමේනියාවට එන්න. රුමේනියාවේ ඉඳලා මෙහෙට එන්න ටිකට් එක දාගෙන මෙහෙ තමයි මෙහෙට ආවේ. ඇයිලි ඉතින් මට ගොඩාක් කට්ටිය උදව් කරා. එහෙ ඉඳලා මෙහෙට එන්න උදව් කරා. මෙහෙ ඉන්න කට්ටියත් මම පාරේ යන එනකොට අර මේ මම ලංකාවේ කියලා දැනගත්තාම මේ කට්ටියත් එක්ක කතා කරනවා. කතා කරාම වෙන්නප්පුව හලාවත එහෙම කට්ටිය ගොඩාක් දෙනෙක් හම්බුණා. ගාල්ලිත් එක්කෙනෙක් හම්බුණා. එහෙම කට්ටිය හම්බුණා. ඔව්. හම්බුණාට පස්සේ යාලා ඉතින් මට ගොඩක් උදව් කරා සිම් එක දාන්න. ඔව්. මේ සිම් එක දාන්න හිටන් මට උදව් කරා. එයා බස් එකේ ගිහිල්ලා එක්කගෙන ඇහිල්ලා මං ඉන්න තැනටත් මේ එක්කගෙන ආවා. කන්න බොන්න හිටන් මට එහෙම දුන්නා. ඔව්. කට්ටිය ඔක්කොම පරණ කට්ටිය කියලා එහෙම අවස්ථාවදීම එහෙම නැහැ. මේ මට මිල මුදල් අතින් හරි මේ මට එහෙම ලැබුණා. පරණ අර හොඳයි පරණ කට්ටිය කියන්නේ. ලංකාවේ කියන කට්ටිය සමහර කට්ටිය එහෙම හිතනවා මෙහෙමයි කියලා මේ උදව් පදව් කරන්නේ නැහැ. මෙහෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා එහෙම කියලා නෑ. මට ඇහිලා දැන් දවස් 5ක් වගේ වෙනවා. ඒ ටිකට මම ගොඩාක් අත්දැකීම් ලබා ගත්තා පරණ කට්ටියගේ. හරි. මේ ගොඩක් හොඳයි. ඉතින් මේ ඔයාලට දැන් කිව්වනේ ඉස්සෙල්ලා අහලා බලමුකෝ මේ රුමේනියාවට සල්ලි දීලා ගියේ නේ. රුමේනියා කොච්චර කල් හිටියද? මාස 8යි. මාස 8යි. ඔව්. ඔයා කිව්වා අර රුමේනියාවේ දැන් ඔයා ජොබ් එකට අමතරව තවත් ජොබ් එකක් කරුවා කියලා බෝතල් මේ එකතු කරලා විකුණනවා. මොකක්ද ඒ කතාව? ඒ කතාව කියන්නේ එහෙ ඉන්නකොට මට මාස 3ක් පඩි හම්බුන්නේ නැහැ. ඒක නිසා ඉතින් මම ගෙවල් වලට කතා කරන්න කිසිම දෙයක් නැහැ. වයිෆයි හිටන් කැපුවා කාමරේ. ඔව්. මම ඉතින් දවසක් බලාගෙන හිටියා මොකද්ද කරන්නේ කීක කල්පනා කරගෙන ඉන්නකොට එහෙ කට්ටිය මේ පාරයින් වල පාරේ තියෙන පෙප්සි බෝතල් අර එහෙම කඩවල් වලට දීලා සල්ලි ගන්නවා. මමත් ඒක කරලා මේ යම් කිසි මුදලක් මං හොයාගත්තා. ඔව්. ඒක හොඳයි ඒක. එතකොට එහෙම කරාම තව කෙනෙකුට කරදරයක් නැති වෙන්න තමන්ගේ මේ කියලා රුපියලක් හරි තමන්ගේ කියලා එහෙම හොයාගන්න තරම තමයි ඒක හොඳ. එතකොට තමන් බැරි අවස්ථාවකට යාළුවෙක්ගෙන් හිතවත් කෙනෙක්ගෙන් එහෙම පිහිටක් ගන්න උදව්ව පදවක් ගන්න ඕන. ඔව්. ඒ හැම නිතරම එයාටත් කරදර කරන්න හොඳ නැහැ. මගේ අදහස නම් ඒකයි. මමත් උත්සාහ කරන්න ඕන. මම කියන්නේ මෙහි ඉතාලියේ ඉන්න පරණ කට්ටියගෙන් මේ වැරදි වෙන්නේ නැහැ. හොඳයි ඒ කට්ටිය. මට ඇහිල්ලා දවස් 5යි. දවස් 5ට මට ගොඩක් දේවල් මේ උදව් කරා. මට කන්න බොන්න දුන්නා. ඒවා ඔක්කොම කරාදී. ලංකාවෙත් ඉතාලියේ අරහිනකොටත් ඒ වගේ සෑහෙන කට්ටිය මට උදව් කරලා තියෙනවා. ඔව්. ඔයා කිව්වා දැන් ඉතාලියේ සමහර අය මෙයාට සල්ලි දීලා තියෙනවා. සමහර කඩවල් වලට ගියාම අපේ සිංහල කඩවල් වලට ගියාම මෙයාට එක කඩේකින් කොත්තු කන්න දීලා තියෙනවා. කන්න දීලා කොත්තුවක් කන්න දීලා බියර් බෝතලයකුත් දීලා සිගරටුත් දීලා තියෙනවා යද්දි. ඉතින් ඒ වගේ ඉතාමත්ම හොඳට මේ සලකලා තියෙනවා. ඉතින් එහෙම ඉතාලියේ ඉන්න අය නරකයි කියන්න බෑ. ඉතාලියේ ගොඩාක් හොඳ අය, මනුස්සකම් තියෙන අය
දනට පිනට දෙන අය ඇත්තටම ඉන්නේ ඉතාලියේ එහෙම මේ හොඳ අය ගොඩක් ඉන්න පරණ අයත් ගොඩාක් හොඳයි අලුතෙන් ආපු අයත් ගොඩාක් හොඳයි මේ රස්සා හොයලා දෙනවා ඒ වගේ ගොඩාක් දේවල් කරලා තියෙනවා මේ ආටත් මේ ඇවිල්ලා මේ ටිකට ගොඩාක් අය ගොඩාක් පිට වෙලා තියෙනවා ඉතින් මේ කියන්නේ ඉතාලියට දැන් මේ ආවනේ රුමේනියාවෙන් ඉඳලා ඔව් රුමේනියාවෙන් ඉඳලා ෆ්ලයිට් එකේ ආවේනේ ෆ්ලයිට් එක ආවේ කීයක් ගියාද ෆ්ලයිට් එකෙන් ටිකට් එකට 510ක් ගියා 510ක් ගියා ඔව් වා රුමේනියාවෙන් ඉඳලා ඉතාලියට ආවේ වාට එහෙ ජොබ් එක නැතුව ගියා නේ එහෙ ජොබ් එක නැතුව ගියා එහෙ ජොබ් එකක් නෑ පඩියක් හරියට වෙලාවකට දෙන්නෙත් නෑ පඩි කපනවා ඇක්ටිමේට් ගහලා අපේ පඩිය කපලා අඩු කරා මේ මාස 3ට අපිට මේ ලියුම් පඩි නැතුව පඩි නැතුව මේ වැඩක මේක කරලා ලියුමක් ගැහුවා මේ වැඩ නම් අගුලක් නෑ අපි වැඩටනේ ආවේ හම්බ කරන්න ආවේ වැඩ නම් කිසිම අගුලක් නෑ පඩි ප්‍රශ්නේ තමයි ඔක්කොටම තියෙන්නේ නේ ගෙදරකට කතා කරන්න දෙයක් නෑ වයිෆයි කැපුවා මාස 3ක් ඒතකොට ඒ වගේ ප්‍රශ්න එනකොට මිනිහෙකුට මනස අවුල් වෙනවා ඉතින් මම එතන ඒ පැත්ත කල්පනා කරලා ඉන්නම බැරි තත්ත්වයක් උදා වෙනකොට තමයි මම මේ ඉතාලි පැත්තට ආවේ මේ මගේ අනාගතේ ගැන පොඩ්ඩක් සැලසුම් කරලා මේක මොකියක් හරි හොයාගෙන දෙයියන්ගේ පිටෙන් මේ ලංකාවට යන්න. එහෙම අදහස් කරගෙන ආවේ. හැබැයි මේ ලංකාවේ අපේ කට්ටිය මෙහෙම උදව් කරනවයි උදව් නොකරනවයි කියලා කියන්න බෑ. උදව් කරනවා. මට මේ දවස් 5ට SIM එක දාන්න හිටන් අපේ ලංකාවේ කෙනෙක් තමයි මට SIM එකක් දාලා ෆෝන් එක මේ කවර් එක ගලවලා SIM එක හරියට දීලා ඔක්කොම කරලා දුන්නේ ලංකාවේ කෙනෙක්. ඉතින් කවුරු මොනවා කිව්වත් මේ ලංකාවේ කට්ටියට උදව් කරන්නේ නැහැ කියලා මම ඒක එහෙම කියන්න මේ බලාපොරොත්තු නැහැ. මට උදව් කරලා දෙන්න. අනිත් කට්ටිය ගැන නම් මම කියන්න දන්නේ නැහැ. මට උදව් කරා එහෙම. බස් එකකිනුත් මං ඉන්න තැනට මේ අකිලියාවල ඉඳලා මේ ස්ටෝපල් කොලම්බෝ වතුරු මල ගාවට එනකම් මම එක්කගෙන ආවා. ඒක තමයි මේ ඉතාලියේ ඉන්න අය අතර බිස්නස් කරන අයත් විශේෂයෙන්ම ගොඩක් හොඳයි විශේෂයෙන්ම කියන්න ඕන අර මේ රෝමේ නගරයේ පියස්සා වික්ටෝරියෝ පැත්තේ කඩයක් තියෙනවා මේ මොකද්ද කාරිලියුස්ද කොහෙද ඒ කඩේ නම මට දෙන්නෙත් තුන් දෙනෙක්ම කිව්වා ඒ කඩේට එක සැරයක් ගිහිල්ලා තියෙනවා මේ ලංකාවේ 5 දෙනෙක් පිරිමි දෙන්නෙකුයි ගෑනු අය දෙන්නෙකුයි අලුතෙන් ආපු අය රස්සාවක් මොනවත් නැතුව රස්සාවක් හොයාගන්න ඒ කඩේ අක්කලාගෙන් අහන්න තමයි විස්තර ගිහිල්ලා තියෙන්නේ ඒ ගිය වෙලාවේ ඒ කාරිලියුස් කඩේ ඉන්න අය යාලට විශේෂ ස්තුතියක් වශයෙන් විශේෂ ගෞරවයක් වශයෙන් කරන්න යාලා මේ ඇත්ත වශයෙන්ම මේ ඒ 5 දෙනාටම නිකන් කණ්ඩ දීලි වෙලා කියලා තියෙනවා මේ ගෑනු 3 දෙනෙකුයි පිරිමි දෙන්නෙකුයි නිකන් කණ්ඩ දීලා කියලා තියෙනවා මේ ඕන වෙලාවක නංගිලා ඇවිල්ලා අපේ කණෙන් කාලේ යන්න රස්සාවක් හම් වෙනකන් සල්ලි එපා කියලා ඉවරලා ඒ වගේ 5 දෙනාටම කණ්ඩක් දීලා කෑම ඔතලා දීලා තියෙනවා ගෙදරත් ගෙනියන්න. ඒ වගේම ඔය මේ කන්න නැතුව ඒ වගේ ජොබ් එකක් නැතුව කවුරු හරි ඉන්නවා නම් ඒ පියස්සා වික්ටෝරියා පැත්තට ඇත්තම ඒ පියස්සා වික්ටෝරියා තියෙන අනිත් කඩවල වලුත් ඒ කඩේ විතරක් නෙමෙයි අනිත් කඩවල වලුත් එහෙම කන්න බොන්න නිකන් දෙනවා අර මේ සෙවන් ලංකාවකින් උනත් ලොකු සේවයක් වෙනවා ලොකු ඉතාලියේ ඉන්න ගොඩාක් අයට මේ රැකියාව හොයලා දෙනවා මේ ඉතින් එහෙම නෑ ලංකාවේ අය මේ හරි හොඳයි අපි සමාජයේ මේ ඉන්න සමාජයේ හැම කෙනෙකුටම උදව් කරනවා ඉතින් මේ අයියත් කියන්නේ ඒකයි මේ අයටත් ඒ ගොඩාක්ම පිට වෙලා තියෙනවා ලංකාවේ අය ඒක හින්දා මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්න හිතුනේ මේ එහෙම ලංකාවේ අයට එහෙම මේ හොඳ නැහැ කියලා කියන්න හොඳ නැහැ මේ අතලොස්සක් තමයි ඉතින් ඔය අවිතු ප්‍රයෝජනෙ ගන්න හදන්නේ බොහෝ 99%ක්ම අය ඇත්තටම මේ හොඳයි තව එකක් මේ අයියෙන් අහන්න ඕනේ මේ මොකද්ද අර රුමේනියාවේ දැනට ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අර ඒ මේ රුමේනියාවේ ඉන්න අය ආගන්න කොහොමද මේ ඒ බෝතල් බිස්නස් එක කරන්නේ ඒක මේවා මම කට්ටිය රුමේනියන් කට්ටිය බෝතල් එක්කව කරලා මේ ඒ කියන්නේ ලංකාවේ පරණ යකඩ බඩු එකතු කරනවා වගේද නෑ ඔය මේ පොඩි බෑග් වලට සාමාන්‍යයෙන් ඒ බෝතල් 50ක් 100ක් දාන සාමාන්‍ය ලොකු බෑග් තියෙනවා ඒ බෑග් වලට ඒ කට්ටිය පාර ඇවිද
පාක් කොලාර එහෙම තියෙන බෝතල් අරගෙන මොන බෝතල්ද ප්ලාස්ටික් බෝතල්ද ප්ලාස්ටික් බෝතල් කොකා කෝලා පෙප්සි වතුර බෝතල් මේ අර පොඩි කොකා කෝලා පොඩි බෝතල් ඒ වගේ දේවල් එක්කව් කරලා මේ කොපි එකටද ගෙහුල්ලා මැෂින් එක තියෙනවා ඒ මැෂින් එකට දැම්මහම දානකොට මැෂින් එක බෝතල් 100 දානවා නම් බෝතල් 100ම වදිනවා ඊට පස්සේ බිල එනවා ඒ බිලට බෝතල් ගන්නට 750යි බෝතලයකට හම්බෙන්නේ මේ එහෙ සල්ලි වලින් ලේ 750 රුපියල් සල්ලි වලින් ලේ 50ක් හම්බෙනවා ලේ 50ක් හම්බෙනවා බෝතලයකට බෝතල් 100ක් දැම්මොත් ලේ 50ක් හම්බෙනවා ඒක අර බිල ගත්තාම බිල අර පොපියේ කඩේ එක්කෙනාට දුන්නාම ඒකට සල්ලි දෙනවානේ ඔව් හරි තව මොනාර කියන්න තියෙනවද වෙන විශේෂ දෙයක් කියන්න හරි එහෙනම් ගොඩක් ස්තුතියි ඕකේ